වාහනේ විශේෂ වෙනවා. ඒකට හේතුව මොකද්ද? රටවල් 28කට යුරෝපේ ගිහින් තියෙනවා. ෆ්‍රාන්ස්, ජර්මන්, ස්විස්, නෙදර්ලන්ඩ්, ලොසෙම්බර්ග්, ස්පාඤ්ඤ, පෘතුගාල්, ඩෙන්මාර්ක්, පෝලන්ඩ්, යුක්‍රේන, ග්‍රීසිය දක්වා රුමේනියා, මොල්දාව. වෘත්තීයෙන් රියදුරෙක් ඉතාලියේ, ප්‍රක්‍රාත රියදුරෙක් ගම්පලාත අනුරාධපුර විලච්චිය කියන දුෂ්කර ගමක් අපේ ගම. යුද්ධ කාලේ තමයි අපිට යුද්ධෙත් එක්ක තමයි ජීවිතේ ගත කරේ. අම්මා තාත්තත් නැතුව, මගේම කියන දේකුත් නැතුව, ගෙයක් දොරක් නැතුව ඥාති ගාව ඉඳලා එහින් අනුරාධපුරයට ඇවිල්ලා එදා අවුරුදු 7 දී වගේ. ඊට පස්සේ අවුරුදු 12 වගේ වෙනකොට තනියම කොළඹටම ඇවිල්ලා පොඩි දේවල් වලින් පටන් ගන්න ජීවිතේ. වාහන කවදා තේලෝලා තිබුණෙත් නෑ. ආසාවට අත ගන්න වාහන තිබිලා නෑ කවදා. තමන්ගේ වාහන නෙවෙයි. මටත් නෑ දැනටත් වාහන නෑ ඒ කාලේ. මගේ කියලා මම පොඩියට ත්‍රිවිල් එකකින් පටන් ගන්න ජීවිතේ. පෙරුණ තමයි හැරවුම් ලක්ෂේ. කිසිම වාහනයක් තියක් කිසිම දෙයක් නැතුව පටන් ගත්ත මිනිස්සෙක්. නැති කාලෙදි ගොඩක් යාළුවෝ නැති වෙනවා. නැති කාලෙදි ලං වෙනවා. හැබැයි හරි යාළුවෝ හැමදාම ජීවිතේ ඉන්නවා. තාම යුරෝපේ නොගිය රට නැති රටකට තින්නේ මම දැනට නෝර්වේ, ෆින්ලන්ඩ්, ස්වීඩන් අනිත් ඔක්කොටම ගිහින් තියෙනවා. ගමක කොල්ලෙක්. ගම කියන්නේ ලංකාවේ සුන්දරම තැන. ඒකට ඒ රටට යනකොට කොහොමද දැනුනේ ලංකාව? සහ ඔයාගේ ගම කියන එක ඔයාලට මතක් වුණාද? මෙච්චර දුප්පත් කොල්ලෙක් මේ තැනට මෙච්චර මං හැමදාම මේ වගේ ගමනක් යද්දී කොච්චර මම වාසනාවන්ත වෙන්න ඕනද කියන එක තමයි මගේ නම්. අලුතෙන් ආවත් ඉතාලිය තුලද හිටියත් ඔයාලා වෙන රටක හිටියත් ලංකාවේ හිටියත් ජීවිතය අතහරින්න එපා. හොඳ දෙයක් දෙනවා නම් හොඳ දේ කරනවා නම් කවදාවත් වර්ධින්නේ නැහැ. ඉතාලියෙන් පටන් අරගෙන යුරෝපේ රටවල් 28කට ගියපු වාහනයක් මේ තියෙන්නේ. වාහනේ විශේෂත්වය වගේම මේ වාහනේ එලවන්නේ අපේ ලංකාවේ කෙනෙක්. මේ ලංකාවේ අපේ ශ්‍රී ලාංකිකයෙක් තමයි මේ තමන්ගේ වාහනේ රටවල් 28කට ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ කිලෝමීටර් ලක්ෂ 3ක් විතර මේ වාහනේ දුවලා තියෙනවා. ඒත් එක්කම රටවල් 28කට මේ ගියපු කෙනා යුරෝපෙට ආවට පස්සේ තමයි පළවෙනි වතාවට ට්‍රක් එකක් එලවන්නේ. ආයිබෝන් තිලක්කයි. මේ ඉන්නේ පාදුවවල ඉන්න ශ්‍රී ලාංකිකයෙක්. වාහනේ විශේෂ වෙනවා. ඒකට හේතුව මොකද්ද? රටවල් 28කට යුරෝපේ ගිහින් තියෙනවා. ෆ්‍රාන්ස්, ජර්මන්, ස්විස්, නෙදර්ලන්ඩ්, ලොසෙම්බර්ග්, ස්පාඤ්ඤ, පෘතුගාල්, ඩෙන්මාර්ක්, පෝලන්ඩ්, යුක්‍රේන, ස්ලෝවේනියා මේ කියන ග්‍රීසිය දක්වා මේ පැති ගත්තම ග්‍රීසියද මේ රුමේනියා, මොල්දාව නොගිය රට ඡන්ද හිතුනේ මේ අපි සාමාන්‍ය මේ යුරෝපෙට ආවේ මේ රට බලන්නයි රටේ ජීවත් වෙන්නනේ ආවේ. එතකොට මේ විඳින්න ඕන කියන අපි ජීවිතේ බලන්න ඇවිදින්න මගේ තියෙන ඒක මේ ජීවිතේ පටන් ගත්ත ගමන් මට ලෝකෙ ටිකක් බලන්න ඇවිදින්න සංචාරය කරන්න ඒ දේ මටත් මගේ පවුලටත් ඕන නිසා තමයි දරුවොත් එක්ක මේ ගමන ගියේ. මේ ඉන්නේ වෘත්තීයෙන් රියදුරෙක් ඉතාලියේ ප්‍රක්‍රාත රියදුරෙක්. ඉතාලිය ඇතුළේ විශේෂම යුරෝපය ඇතුළේ ගත්තොත් එහෙම ලොජිස්ටික් කියලා කියන්නේ මුළු යුරෝපෙම තියෙන ලොකු ජාලයක්. ඉතින් ඒ නිසා අද හැබැයි තිලක්කය මේ තැනට එන්න යාගේ ජීවිතේ ලොකු කට්ටක් කාලා තියෙනවා. ලොකු අවදි ටිකක් පහු කරලා තියෙනවා නේ. කොහෙද ගම්පලාත? ගම්පලාත අනුරාධපුර විලච්චිය කියන දුෂ්කර ගමක් අපේ ගම. ගොඩක් යුද්ධ කාලේ තමයි අපි ඉපදිලා ස්කරව තමයි ජීවත් වෙන්නේ යුද්ධෙත් එක්ක තමයි ජීවිතේ ගත කරේ. මේ පසුබිමත් එක්කම අම්මා තාත්තත් නැතුව, මගේම කියන දේකුත් නැතුව, ගෙයක් දොරක් නැතුව ඥාති ගාව ඉඳලා එහින් අනුරාධපුරයට ඇවිල්ලා එදා අවුරුදු 7 දී වගේ. ඊට පස්සේ අවුරුදු 12 වගේ වෙනකොට තනියම කොළඹටම ඇවිල්ලා පොඩි දේවල් වලින් පටන් ගන්න ජීවිතේ. කොළඹින් තමයි ජීවිතය ආරම්භ වෙන්නේ. මොකද්ද කරපු පළවෙනි රැකියාව? ඉස්සෙල්ලා මම වැඩ කරේ කාසේල් එකක වැඩ කරේ. කොළඹට එනකොටත් අනුරාධපුරේ ඉන්නකොටත් වාහන අතපත ගාලා තිබුණාද? පවුලට වාහන තිබුණාද? එලවල තිබුණාද? වාහන කවදා තේලෝලා තිබුණෙත් නෑ. වාහන මේ අතපත ගන්නවා ආසාවට අත ගන්න වාහන තිබිලා නැහැ කවදාවත්. තමන්ගේ වාහන නෙවෙයි. මටත් නෑ දැනටත් වාහන නැහැ ඒ කාලේ. හැබැයි දැන් අද වෙනකොට ඉතින් ඔයා මුළු යුරෝපෙම මේ වාහනෙත් එක්ක ඇවිදලා තියෙනවා. ඇයි යුරෝපෙට එන්න ඕනේ කියලා හිතුවේ? ඉතාලියට ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද? ඉතාලියට ඇවිල්ලා දැන් අවුරුදු 13ක් විතර වෙනවා. අවුරුදු 13ක්. ඇයි යුරෝපෙට එන්න හිතුවේ? යුරෝපෙට එන්න හිතුනේ ජීවිතේ ලොකු ආසාවක් තිබුණා හොඳ තැනකට යන්න ඕන කියන එක. කිසිම දෙයක් නැතුව ජීවත් වෙලා නේද? ඒකලා එහෙම මම කොළඹට ඇවිල්ලා තමයි පටන් ගන්නෙ. කොළඹින් කාසෙල් එකේදී මට වාහනයක් මට ආසා හිතුණා තවත් එන්න. ඔයා වැඩ කරන තැනදී ඔයා වාහන තමයි දකින්නේ. දකින්නවා, අත ගන්නවා, හොදනවා. ඒක මගේ රැකියාව. එතනින් තමයි මගේ වාහන හොදලා ඒ සර්විස් එක පටන්ගෙන තමයි මට හිතුණා මටත් ඉස්සරහට යන්න ඕන කියන. ඊට පස්සේ තමයි එතනින් තමයි ලයිසන් එක ගන්නෙ. ඒ ලයිසන් එක ගන්න තමයි මම මගේ ජීවිතේ මුලින්ම පටන් ගන්නේ කඩවත ඩිපෝවෙන්. ඩිපෝ අවුරුදු 7ක් වැඩ කළා. එතනින් පස්සේ මම ඩුබායි රට අවුරුදු 2ක් වැඩ කරනවා. එතනින් පස්සේ නැවත ලංකාවට ඇවිල්ලා මගේ කියලා මම පොඩියට ත්‍රිවිල් එකකින් පටන් ගන්න ජීවිතේ. ඒකල්ලා පොඩි දේවල් එක දේවලුත් කරලා පොඩි වෑන් එකක් ගන්නවා. තව වෑන් එකක් ගන්නවා. අපි ලංකාවේ ත්‍රිවිල් එක කියන එකට ලොකු පිළිගැනීමක් නැහැනේ. දැන් ත්‍රිවිල් එක කියන එක දැන් පොඩ්ඩක් ඕන් නැහැ කියන තැන තමයි ලංකාවේ මිනිස්සු ඉන්නේ. හැබැයි ওই රෝද තුනෙන් පටන් ගත්ත කතා තමයි අද සමහර ලෝකෙම දිනලා තියෙන්නේ. ඒකත් ගත්තේ මගේ නේ කුලියට. රෝද තුනෙන් තමයි පටන් ගත්තේ. හැබැයි එතනින් පටන් අරගෙන ගමන තමයි මුළු යුරෝපෙම රටවල් 20 ගානකට මේ වාහනේ ගියේ. ඒ රෝද තුන කවදාවත් අවතක් සේරු කරන්න බෑ. නෑ අදටත් රෝද තුන තමයි මුල මතක තියෙන්නේ. මුල තියෙන එතන. යුරෝපෙට එන්නෙත් මම මගේ
වයිෆ්ගේ මාර්ගෙන් ඉතාලියට ඇවිල්ලා ඉස්සෙල්ලා මෙන්න විතාර බෝලට එන්නේ. ඊට පස්සේ එතනින් යනවා මෙස්සිනා වලට යනවා. මෙස්සිනා වලින් පාදෝලට එනවා. මගේ ස්ථීර රැකියාවට යන්නේ මම වෙරෝන වලට. වෙරෝන තමයි මගේ හැරවුම් ලක්ෂේ. එතන ඉඳන්ම තමයි මගේ ජීවිතේ ස්ටෝරිය මම හදාගන්නේ. ඔයා වැඩිපුරම දැන් ආස ආදරේ මොන නගරයකද? තාමත් ආදරේ තියෙන වෙරෝන වලට. හැම මිනිස්සෙකුටම මම හිතන ගොඩක් වාසනාවන්ත නගරයක් වෙරෝන. මේ ආපු ගමන ඇතුලේ දැන් අද ඔයා මෙහි කන්ටේනර් 4 ගෙදුරෙක්. කියන්නේ ඒක ලොකු වගකීමක් තියෙන වෘත්තියක්. ඉතාලියේ මං හිතන්නේ වැඩිම පිරිසක් ඉන්න වෘත්තියක් තමයි රියදුරු රැකියාව කියලා කියන්නේ. හැබැයි ඔයා කිසිම වාහනයක් තියක් කිසිම දෙයක් නැතුව පටන් ගත්ත මිනිස්සෙක්. අද වෙනකොට බින්දුවේ ඉඳන් ගොඩාක් දුර ඇවිල්ලා තියෙනවා. අද වෙනකොට ලස්සන පවුලක් ලස්සන ජීවිතයක් ගත කරනවා. අපිට මේ තිලක් අය කිව්ව කතාවෙන් ගන්න තියෙන ප්‍රධානම කාරණාව තමයි ජීවිතේ කිසිම තැනකදී අතාරින්න එපා කියන. මුලින්ම ඉඳන් මගේ තිබුණේ ආත්ම ශක්තිය තිබුණා මම මේ ටාගට් එකට යනවා කියන එක. දැන් ඔයා එතන හිතුවනම් මට අම්මත් නැහැ මට තාත්තත් නැහැ මට පවුලේ කිසිම කෙනෙක් නැහැ මට යාළුවොත් ළඟ ඉන්නයි යන්න ඇති. නැති කාලෙදි ගොඩක් යාළුවෝ නැති වෙනවා. නැති කාලෙදි ලඟ වෙනවා. හැබැයි හරි යාළුවෝ හැමදාම ජීවිතේ ඉන්නවා. යාළුවෝ කියනයි මම ජීවිතේ මම ළඟින් ආශ්‍රය කරලා බලනවා මේ යාළුවෝ හොඳයිද ආශ්‍රය කරන්න නරකයිද හැම යාළුවෝම ආශ්‍රය කරනවා. හැබැයි යාළුවෝ විදියටමයි. තිලකයි දැන් ඔයාට මේ වාහන රටවල් 28කට යනකොට ඔයාගේ වැඩිපුරම ඔයා නතර වෙන්න ආස කරේ මොන රටේද? ලස්සනම දැකපු රටක් තමයි ලිස්බන් පෘතුගාල වල. ප්‍රධාන නගරවල තමයි අපි නිතරම යන්නේ. තාම යුරෝපේ නොගිය රට නැති රටකට තියෙන්නේ මම දැනට නෝර්වේ, ෆින්ලන්ඩ්, ස්වීඩන් අනිත් ඔක්කොටම ගිහිල්ලා තියෙනවා. දැන් ඔයාට මේ හැම රටකටම යනකොට ඔයා ලංකාවේ කෙනෙක් නේ. ගමක කොල්ලෙක් නේ. ගමෙන් පටන් ගත්ත කෙනෙක්. එතකොට ගම කියන්නේ ලංකාවේ සුන්දරම තැන. ඔයාට මේ රටට යනකොට කොහොමද දැනුනේ ලංකාව? සහ ඔයාගේ ගම කියන එක ඔයාට මතක් වුණාද? මට නිතරම මතක් වෙන්නේ මේ මගේ අදිෂ්ඨාන කියන්නේ මම මේ මෙච්චර දුප්පත් කොල්ලෙක් මේ තැනට මෙච්චර මං හැමදාම මේ වගේ ගමනක් යද්දී කොච්චර මම වාසනාවන්ත වෙන්න ඕනද කියන එක තමයි මගේ නම් හිතෙන්නේ. වාහනවලට හරි ආදරේ. මගේ ජීවිතේ තමයි වාහන. පවුලත් වාහනේ. ආයතනයක වැඩ කරත් ඒක yaadෙන්නේ මල්ලි රැකියාව තුල කරන වාහනය තමන්ගේ කරගන්න ඕන. මල්ලිට මට පෙන්නන්න විදිහට මගේ ලොරිය ගාවට ගියොත් එහෙම වැලි ටිකක් නෑ ඒකේ. ඇතුලේ වැලි ටිකක්වත් මම සප්පතු දෙකක් ගල්ලා ඒකට නගින්න. වාහන වලට ආදරය කරන කොල්ලන්ට කෙල්ලන්ට විශේෂයෙන්ම අලුත් වාහනයකට ගියා කියලා මේකත් අතහැරලා නෑ. යාගේ මේක තමයි මෙමරි එක මතක. තාම මෙතන තියෙන්නේ. තාම මෙතන තියෙන්නේ නේ. රෝත තුනෙන් පටන් ගත්ත ගමන. බොහොම ස්තුතියි ඔයාට මේ කතාව මට කිව්වට. මොකද මේක අපි ඔයාලට කියන්න හේතුව තමයි විශේෂයෙන්ම තිලක්කයට මම මේ අපි කතා කරන්න හේතුව. අපි මිනිස්සු සමහර දේවල් නෑ කියලා අතහරිනවා, බෑ කියලා අතහරිනවා. මට කිසි කෙනෙක් නෑ කියලා ගොඩක් වෙලාවට වැටෙනවා. හැබැයි කිසිම කෙනෙක් නැතුව විශේෂයෙන්ම අම්මා තාත්තත් ළඟ නැතුව පොඩ්ඩිම තැනින් ගමෙන් පටන් අරගෙන කොළඹට ඇවිල්ලා කොළඹින් යුරෝපෙට ඇවිල්ලා යුරෝපේ අද වෙනකොට Tamanගේ ජීවිතේ යන්න පුළුවන් ගොඩක් දුර ගියපු මේ වගේම ඉතාලියට අලුතෙන් එන ඔයාලගේ ජීවිත හැමදාම ලස්සන කරගන්න අලුතෙන් ආවත් ඉතාලිය තුලත හිටියත් ඔයාලා වෙන රටක හිටියත් ලංකාවේ හිටියත් ජීවිතය අතහරින්න එපා. හොඳ දෙයක් දෙනවා නම් හොඳ දේ කරනවා නම් කවදාවත් වර්ධින්නේ නැහැ. මේ වගේම ඉතාලියේ ඉන්න ඕගොල්ලන්ට අපි කතා කරනවා අපිට කතා කරලා කියන්න ඔයාලගේ කතාව. ඒක ඔයාලට දෙයක් ගන්න තියෙනවා නම් අනිවාර්යෙන්ම කියනවා. එහෙනම් බොහොම ස්තුතියි තිලක්කයි. ජය වේවා.